වත්තං උපගන්තු ඒකේ තේරුම තමයි වික්කවේ මහණෙනි වත්තාන වර්ෂා කාලය තුල වත්තං උපගන්තු වත්තිච්ඡාපදය සමාදන්ව වැඩ වාසය කිරීම අනුජානාමි අනුමත කරමි. දැන් බලන්න ඔබ මේ සිද්ධ කරන්නේ මේක අවුරුදු 2600කට කලින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වික්ෂූන් වහන්සේලාට අනුමත කරපු ශික්ෂාපදයක් අවුරුදු 2600ක් ගිහිල්ලා ඒ බුද්ධ ආඥාව මතක් කරගෙන දායකයෝ හැටියට ඔබයි ඒ ආරාධනාව සිද්ධ කරන්නේ. ඒක චාරිත්‍රයක්. හැබැයි මෙතන ගිහි කවුරුවක්වත් ඇවිල්ලා ආරාධනා නොකළ අපට වෙනම කණවීමක් තියෙනවා. ආරාධනාවක් නැතත් අනිවාර්යයෙන් උපසම්පදා භික්ෂුවක් වත් ශික්ෂාපදේ සමාදන් වෙලා ආරක්ෂා කරන්න ඕන. ගිහි පාර්ශවයට වැඩි පින් සිද්ධ කරගන්න තමයි ඒ ආරාධනා කරන චාරිත්‍ර කටයුතු සිද්ධ කරන්නේ. එහෙනම් මුලින්ම පින්වත් ඔබ සතුටු වෙන්න. මොකද්ද සතුට? අපි 2026 වර්ෂයේ සම්බන්ධ වෙන්නේ මොකටද? ලෞතර බුදුරජාණන් වහන්සේම පනවපු ශික්ෂාපදයක් ආමුදුරුවරුන්ට ආරක්ෂා කරන්න සහභාගී වුණ දායකත්වය දැක්වුවා කියන සන්තෝෂය. මේ පින්කම් කරනකොට ඒ වගේ බාධාවල් මොනව තිබුණත් ඔබ මේ මාස 3 තිස්සේ මේ කියන ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් අප ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය පන්සලක නම් අපි 4-5 නමක් 3 නමක් වැඩ ඉන්නේ. උන්වහන්සේලා මේ 3 මාසේ පෝෂණය කරන්න පහසුයි. හැබැයි අප විද්‍යාලයේ ස්වාමීන් වහන්සේලා 100කට ආසන්න ප්‍රමාණයක් වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා හැම දිනාටම මාස 3ක් තිස්සේ මා හිතන්නේ දානමාන සංග්‍රහ කිරීම කටයුතු අපහසු වුණත් අප ප්‍රාචීන විශ්වවිද්‍යාල පාලක සභාවේ සභාපතිතුමා ඒ වගේම ලේකම්තුමා ඇතුළු හැමදෙනාම කතා බහ කරලා ඒ දම් පිළිගැන්වීම පහසු වෙන්න මාස 3ට ප්‍රධාන දායකත්ව සතියකට එක බැගින් දම් පූජා කරන්න වියලි ආහාර ද්‍රව්‍ය සඳහා දායකත්ව 12ක් අපේ අසේල ලේකම්තුමා විසින් සම්බන්ධීකරණය කරලා හදලා තියෙනවා. පාලක සභාවේ සභාපති දේශමාන්‍ය එච් ධර්මසිරි සිල්වා මැතිතුමා, ඒ වගේම උපසභාපති ලලිත් විජේවර්ධන මැතිතුමා, චන්ද්‍රසිරි කාලිංග මහත්මයා, මල්චේද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම, ඒ වගේම බලපිටිය ගුරු විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පතිතුමිය නිර්මලීයයි පීරිස් මහත්මිය, ඒ වගේම ගුණජය චතුර්ථ පදනමේ සභාපති කුසිල් ගුණසේකර මැතිතුමා, ඒ වගේම ගිහානන්ද සිල්වා මැතිතුමා, අශෝකද සොයිසා රාජපක්ෂ මහමුදලිගේ මැතිතුමා, සිරෝමිද සොයිසා සිරිවර්ධන මහත්මිය හා පසිඳු සොයිසා මහත්මයා, ඒ වගේම බුද්ධිකා ගයානිද සිල්වා මහත්මිය හා ගයාන් නිදිරිසිංහ මහත්මයා, සුජන්තිද සිල්වා මහත්මිය, රේණුකා පීරිස් මහත්මිය, එම් මදුසාන් මෙන්ඩිස් මහත්මයා හා ඩී.පී. සුදේශ් චතුරංග මහත්මයා, සුමති ප්‍රනාන්දු මහත්මයා හා දයානි පුංචේවා මහත්මිය කියන මේ පවුල්වල පින්වතුන් සතියකට ස්වාමීන් වහන්සේලා 109ටම සීල දානය හා දවල් දානය වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පූජා කරන්න ප්‍රධාන දායකත්වයේ හැටියට බාර අරගෙන තියෙනවා. ඉන් ඒ අනුව අද
පටන් ගන්න මුල්ම දානයේ හිත ඉඳලා ඒ අවශ්‍ය කරන සියලු වියලි ආහාර ද්‍රව්‍ය බුද්ධිකා ගයානික සිල්වා ඒ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය හා ගයාන් එදිරිසිංහ මහත්මයා අද ගෙනල්ලා පූජා කරනවා ඊළඟ සතියේ ඉඳලා. ඉතින් ඔබ හිතුවේ නැති වුණාට මම හිතන්නේ විශාල පින්කමක්. ඒ විශාල වෙන හැටි කොහොමද? දැන් අපි 100 නමක් වුණොත් දවස් 7ක් නේ සතියක් කියන්නේ. එතකොට හීලා දාන 7ක් කියන්නේ හාමුදුරුවරු 700 නමකට දාන පූජා කරා වෙනවා. ඊළඟට දවල් දානත් 7යි. එතකොට ඒ හාමුදුරුවරු 700 නම. එතකොට ඔබ මේ පූජා කරන වියලි ආහාර වලින් ස්වාමින් වහන්සේලා 1400 නමකට දාන පූජා කරා වෙනවා. මහා බරපතල නෙවෙයි. දැන් හිතලා බලන්න සාමාන්‍යයෙන් ගෙදරක 10-12 නමකට දාන දෙන්න කියත් ඔබ කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔබට මේ වස්තුම් මාසයේ කාලේ ඔබ මේ පරිත්‍යාග කරන ඒ වියලි ආහාර ද්‍රව්‍ය වලින් බුද්ධ පූජාව තැන්පත් කරලා ඔබ නොහිටියත් ඒ දේවල් දිනපතා සිද්ධ වෙනවා. අපි නම් මතක් කරලා සිත් පතන දේවල් කරනවා. ඉතින් ස්වාමින් වහන්සේලා 1400 නමකට ඒ දම් පූජා කිරීම කරන්න ඔබට වාග්ය උදා වෙනවා. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදින් නැරඹෙන වස්තුම් මාසය පුරාවට බුද්ධ ප්‍රඥප්තිය නොබිද පවත්වා සිල්වත් ගුණවත් ලෝකයාගේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සම්බුදු විනයෙහි අනුග්‍රහය පිණිසත් සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් වත්සාන ශිෂ්‍යාපදය සමාදන්ව මෙම විහාරස්ථානයෙහි වැඩ වාසය කරන සේක්වා. තවද අපට හැකි ආකාරයෙන් මෙම වස්තුම් මාසය තුල චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්‍ය යන සිව්පසයෙන් අප උපස්ථාන කරන බව දන්වා සිටිමු. ස්වාමීන් වහන්සේ දෙවනුවද සම්බුදු විනයෙහි අනුග්‍රහයන් පිණිසත් සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් වත්සාන ශික්ෂාපදය සමාදන්ව මෙම විහාරස්ථානයෙහි වැඩ වාසය කරන සේක්වායි ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. හොඳයි මේ වෙලාවේ ඉන්නත් ඔබ හැමදෙනාම 2026 වර්ෂයේ අප මහා කප්පින වලව්ව සීමා මාලක විහාරස්ථානයේ ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්වවිද්‍යාලයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වත් ශික්ෂා පදය ආරක්ෂා කරන හැටියට ආරාධනා කරනවා. අපි මතක් කළා වගේ
ඒ වස්සිකාපදය සමාදන් වුණු භික්ෂූන් වහන්සේලාට මේ තුන් මාසය තුල තමන්ගේ සාසනික ජීවිතේ විශාල වැඩරාජකාර එහෙම නැත්නම් නිශ්චිත කාර්යයන් තියෙනවා සිද්ධ කරගන්න. එතකොට දැන් ඊයේම අපි උපසම්පදා භික්ෂූන් වහන්සේලා මේ කරලා වෙනම පාරිශුද්ධත්වයට නැත්නම් පිළිතුරු බවට පත් වෙනවා. ඒ සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම වස් ශික්ෂා පදයේ සමාදන් වෙන්න කලින් ඒ පොය විනය කර්ම කරගන්නවා. ඊට අමතරව ඒ වස්තුම් මාසය ඇතුලේ බුදුහාමුදුරුවෝ පනවපු සුවිශේෂී කාරණා රාශියක් තියෙනවා. මේ සියල්ලම සිද්ධ කරගන්න උන්වහන්සේලාට ශාරීරික බලය, ශාරීරික ශක්තිය, ඒ වගේම ඒ තුලින් ඇතිවෙන මානසික ශක්තිය ලැබෙන්නේ ඔබ පූජා කරන සත්‍ය පහසුකම් වලින්. ඒ නිසා තමයි ඔබට මේ කාලවලදී වැඩිපුර පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ පින් අපි නැවත නැවතත් ඔබ හැම දිනාටම ලැබේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. පළමුව සම්‍යක් දෘෂ්ටික දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. නම් මතක් කරපු ප්‍රධාන දායකත්ව 12 ලබාගත් පින්වත් හැම දෙනාම ඒ පවුල්වල සියලු දෙනාම ඒ වගේම මේ පින්කම් කටයුතු සම්බන්ධීකරණය කරන අපේ ලේකම් අසේල මහත්මයා ඇතුළු ඒ වගේම සම්බන්ධ අනිකුත් සියලු පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිර ජීවනය දීර්ඝායු සම්පත් නිත ආශිර්වාද වේවා. ඒ වගේම මේ වස් ශික්ෂා පදය ඒ විදිහටම ආරක්ෂා කරන්න අප විද්‍යාලයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය දීර්ඝායු සම්පත්ම ලැබේවා. සාදු සාදු පින්දෙමු. එවැගේම මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ දායකත්වයේ දරලා නම් මතක් කරපු පින්වත් පවුල්වල අම්මලා තාත්තලා දෙමව්පියන්ට දාන කවුරුම හරි ආච්චිලා සීයලා ඇතුළු පින් ගන්න ඉන්න හැම කෙනෙක්ම සතර සුවපත් වේවා. ඒ වගේම මේ මහා කප්පින වළං භූමිය පූජා කළ මහා කප්පින වළං පෙළපතේ මුදලි තුමන්ලා හැමදෙනාම මේ ආශිර්වාදේ අපි දිනපතාම අවුරු දානේ පූජා කරත් උදේ දවල් අවස බුද්ධ වන්දනාවේදී මතක් කරලා පින් දෙනවා. මේක අපි මේ වස් ශික්ෂා පදයේ සමාදන් වෙනවා කියන්නේ වර්ෂා කාලෙන්. ඒ වර්ෂාවක් නැතත් අපි පන්සිල් ගන්නකොටම විනාඩි 5-10ක් වර්ෂාවක් ඇවිල්ලා වස් කාලේ ආරම්භ වුණා කියලා අපට ආශිර්වාදයක් ලැබෙනවා. මේ හැම දෙයක්ම අප මහා කප්පින වළං පරම්පරාවේ මුදලි කුමාරලා දෙනාම සතර සුවපත් වේවා. අපවත් වී වදාළ නිකායික විසු මහා සංඝරත්නයේ සතර සුවපත් වී නිවන් දකිත්වා කියලා